Hi guys, මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් පෙන්වන්න දෙන්න හදන්නේ. මගේ අතේ තියෙනවා පේනව නේද? මගේ අතේ තියෙනවා මැග්නීසියම් පටියක්. මැග්නීසියම් කියන ලෝහය මගේ අතේ තියෙනවා. ඊට අමතරව මම ළඟ තියෙනවා සෑන්ඩ් පේපර් එකක්. හරිද? ඊළඟට ගිනි පෙට්ටියක් තියෙනවා. ඊට පස්සේ පොල් තෙල් පහනක් තියෙනවා. හරිද? මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මැග්නීසියම් වල දහන ප්‍රතික්‍රියාව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරිද? මම ඉස්සල්ලාම කරගන්නේ යාළුවනේ මේ විදිහට මේ මැග්නීසියම් පටිය අරන් මේ සෑන්ඩ් පේපරේ මගින් හොඳට සුද්ධ කරගන්නවා. වැලි කඩදාසියෙන් හොඳට සුද්ධ කරගන්න පොඩි පටි කෑල්ලක් අරන්. මෙන්න මේ විදිහට මේ මැග්නීසියම් පටිය ඔක්සයිඩ් තට්ටුවක් බැඳලා තියෙන්නේ. මේක මේ විදිහට හොඳට හූර ගන්නවා. මේ විදිහට හොඳට හූර ගන්නවා. හරි. ඔක්සයිඩ් ටික යනකම් මේ විදිහට හූර ගන්නවා. අම්මට සිද්ධිය හොඳට හූර ගන්නවා මේ මැග්නීසියම් පටිය. එනව නේද? හොඳට හූර ගන්නවා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. හොඳට පිරිසිදු කර ගන්නවා මැග්නීසියම් පටිය. හොඳට හූර ගන්නවා. වැඩි වෙලාවක් හූරලා තියන්න බෑ. ඒකට හේතුව මේක ටක් ගාලා එනවා. මම පොඩි පටි කෑල්ලක් මේකෙන් ඉරා ගන්නවා. මොකද නැත්තම් මේ වැඩේ කරන්න අමාරු වෙනවා. ඊට පස්සේ ඔන්න පොඩි පටි කෑල්ලක් ඉරා ගත්තා. මේක ඒ විදිහට පරිස්සමෙන් තියාගමු. ඊට පස්සේ මේ මැග්නීසියම් පටිය හොඳට මම වැලි කඩදාසියෙන් මොකද කරන්නේ? හොඳට හූර ගන්නවා. අර පේනවා ඇති. මේ විදිහට හොඳට හූර ගන්නවා. හරි. කැඩන මැග්නීසියම් පටිය. හොඳට හූරගත්ත මැග්නීසියම් පටියක් තියෙනවා. ඔන්න මැග්නීසියම් පටිය හොඳට හූර ගන්නවා. හරි. රයිට්. දැක්ක නේද? මෙන්න හොඳට හූරගෙන තියෙන මැග්නීසියම් පටිය මේ තියෙන්නේ හොඳට හූරගෙන තියෙනවා. හරි. හරි යාළුවනේ මම පහන පත්තු කරා. පහන පත්තු කරගත්තා. ඊට පස්සේ මැග්නීසියම් පටි දෙකක් මම හොඳට සුද්ධ කරගත්තා මේ. හොඳට සුද්ධ කරගත්ත මැග්නීසියම් පටි දෙකක්. හරිද? මේ කෑල්ලත් හොඳට සුද්ධ කරගත්තා. ඊට පස්සේ මගේ අතේ තියෙන අඬුවක්. මොකද මේක දහන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒක නිසා මම අඬුවෙන් තමයි මේක අල්ලලා දහනය කරන්න උත්සාහ කරන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. හරිද? අපි channel එක subscribe කරන්න, share කරන්න, තව යාළුවෙකුට මේ වගේ සීන් බලන්න. අපි ඉස්සරහට හොඳ සුපිරි වීඩියෝ ගේන්න උත්සාහ කරනවා. අපිට පොඩි support එකක් දෙන්න. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. මම සංගකුත් දාගත්තා. මොකද මේ මැග්නීසියම් පටියක් දහනය වෙනකොට මේ දීප්තිමත් දැල්ලක් සහිතව තමයි දහනය වෙන්නේ. ඒක ඊටාම සැර තීව් දැල්ලක්. ඒක නිසා තමයි මේ දැල්ලෙන් ඇස ආරක්ෂා කරගන්න තමයි මේ උපක්‍රමය මම යොදන්නේ. උලඟත් එක්ක මේක හරියට දහනය වෙන්නේ. අන්න දැක්කද? මෙන්න දීප්තිමත් දැල්ලක් සහිත දහනය වෙන මැග්නීසියම් පටිය. ඒකල හදනවා සුදු පාට මැග්නීසියම් ඔක්සයිඩ් කියන මේ ඔක්සයිඩ් එක. දැක්කද? දීප්තිමත් දැල්ලක් සහිත දහනය වෙනවා. ලස්සනයි නේ? සුදු පාට කුඩක් ඉතුරු වුණා. ඒක තමයි මැග්නීසියම් ඔක්සයිඩ් කුඩු ටික. දැක්කද? මැග්නීසියම් ඔක්සයිඩ් ටිකට වතුර දාපු ගමන් හදෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භාෂ්මය. දැක්ක නේද guys? මේ වගේ දේවල් ඉතින් දිනපතා නිරඹීම සඳහා අපගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් බලමු දිග මැග්නීසියම් පටියට මොකද වෙන්නේ කියලා. දිග එකක් දහනය කළා බලමු මොකද වෙන්නේ කියලා.
බලාගෙන ඉන්නකෝ කට්ටිය මොකද වෙන්නේ කියලා. මේක බන්සන් බර්නර් එකට ඇල්ලුවා නම් ඉක්මනට දහනය වෙනවා. අයියෝ හුලං සැර වැඩි අප්පා. මෙන්න ගන්නට අන්න දැක්කද බලන්න කයිස් වැඩි. දිමුණා. පටි දිග වැඩි නිසා පැද්දෙනවා පටි. අන්න ගයිස් බලා ගන්න. තීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙනවා. හරි ගයිස් සුපිරි නේද වැඩේ. හරි මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එක subscribe කරන්න. ඒ වගේම share කරන්න තව යාළුවෙකුට බලන්න. මේ වගේ දැනුම සතුරු වීඩියෝ ඔයාලට ඉස්සරහට අපි දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි එහෙනම් good luck හැමෝටම සුබ දවසක්.